මේක සියලු දේ ෆෝන් එකෙන් තමයි කරන්නේ නේ. සියලු දේම ඔක්කොම දුරස්ථ පාලකයෙක් විතර රිමෝට් එකක් නැහැ. කෙලින්ම ෆෝන් එක තමයි පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකක් එහෙම තියෙනවද? මොකද සර්? ෆෝන් එකක් ෆෝන් එකක් තියෙනවා. ඉන්න තියෙනවා රිවර්ස් එකට ගන්න පුළුවන්. රිවර්ස් එකට ගන්න පුළුවන්. ඉස්සරහට යනවා, හැර වෙනවා, ළඟ හරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීට වැඩිය ලොකුවට නිර්මාණය කරොත් මොකක් හරි දෙයක් අරන් යන්න පුළුවන් නේ. ටික දවස්. ඔව් පුළුවන්. එහෙම දෙයක් කරගන්නත් පුළුවන්. විකාර දරසක බෙල්ලුනේ. දැනට මේක මීටර කීයක් විතර යනවද පුතා? මොකද සර්? මීටර කීයක් විතර යනවද දැනට? මීටර මේකේ 50 100ත් අතර වගේ ෆ්‍රීකවන්සි එක වැඩ කරනවා. වැඩ කරනවා. ඊට පස්සේ මේකට යොදාගෙන තියෙන පරිපථය සම්බන්ධ කරලා තියෙන්නේ. යොදාගෙන තියෙන Arduino Uno කියන බෝඩ් එක. ඊට මේක හදන්න දැන් සාමාන්‍යයෙන් කොච්චර විතර වියදමක් ගියාද? මේකට දැනට වියදම ගිහින් තියෙන සාමාන්‍ය රුපියල් 15000 30000 වගේ අතර මේ කොටස් ප්‍රමාණය. මීට වැඩිය මොන හරි දෙයක් කරන්න පුළුවන් වුණොත් මේ සහයෝගය කවුරු හරි දෙනවා නම් මේ ඔයාලට කරන්න පුළුවන් නේ. ඊට වැඩි ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒතර මේවා තනියමද ඉගෙන ගත්තේ නැත්නම් මොකක් හරි කෝස් එකක් කරා? මේක කෝස් එකක් මට අහුණා ඔන්ලයින් එකක්. ඒකෙන් තමයි මේ ඉගෙන ගත්තේ. කියන්නේ කවුරු හරි කෝස් එකක් කරන්න හරි මොනවා හරි දෙයකට උදව්වක් කරනවා නම් මීට වැඩිය රටට දෙයක් කරන්න පුළුවන් නේද? මේක සම්පූර්ණයෙන්ම වැඩ කරන බ්ලූටූත් වලින්. බ්ලූටූත් වලින් නේ. ෆෝන් එකයි රිමෝට් එකක් නැහැ. මේක දෙලින්ම තියෙන්නේ ෆෝන් එකක්. ෆෝන් එකේ තමයි රිමෝට් එක තියෙන්නේ. මේකේ කනෙක්ෂන් එක සම්බන්ධ වෙන්නේ බ්ලූටූත් වලින්. ඒතර මේකෙන් දෙන කමාන්ඩ් ඔක්කොම බ්ලූටූත් මොඩියුල් එකෙන් Arduino board එකට දාලා Arduino board එකෙන් තමයි මෝටර දෙක කන්ට්‍රෝල් කරන්නේ. ඒතර මේකේ වෙනම LED තියෙනවා, ඉස්සරහා බල්බ් සෙට් එක වෙනම, පිටිපස්සා බල්බ් වෙනම පත් වෙනවා, හෝන් එකක් තියෙනවා. මේක ඔක්කොම මේ ෆෝන් එකෙන් තමයි ඔක්කොම කන්ට්‍රෝල්. මේක ස්පීඩ් එක තව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මෙතනින්. ඒතර හයි ස්පීඩ් වලට වෙනම